අපි මාතෘකාව ලියලා තියෙන්නේ භූවිද්‍යාත්මක කල්ප වරහන් ඇතුලේ ඉයෝන වරහන් වහලා සහ පරිණාමික යුග මේ පැත්ත බලන්න. හිතන්න මේ තියෙන පෘථිවිය දැන් නිශ්ශබ්ද. මේ තියෙන පෘථුවියේ ඉතිහාසයේ දැන් මට මේකේ අඳින්න බෑනේ. හරිද? ඒක මම නිරූපණයක් කරනවා මෙන්න මෙහෙම රේඛාවකින්. මේ තමයි ඉතිහාසය ඔන්න. මේ කොතනද? පෘථුවියේ උපත ඔය. ඉතිහාසය ටික ඇද්දද මන්ද? හරි. කෙලින් ගන්න එක. ඔන්න පෘථුවියේ උපතාත. මේ අද අපි මේ සෙන්සිප් එකේ මෙතන පේනවද? මේ අද වර්තමානය. මේ උපත මේක විශාල දීර්ඝ කාලයක්. බිලියන් වලින් කියන්නේ. මේ රේඛාව සමානයි බිලියන් 4.6ක් වර්ෂ. අපි මේ මහා විශාල කාලය තවත් අතුරු කාල 4කට බෙදනවා. 4කට බෙදනවා. සමාන කාල නෙමෙයි විශාල කාලයන් 4කට. සමහර ඒවා ලොකුයි සමහර ඒවා පොඩි. එතකොට මේ කාලයන් 4 බලන්න. මේ ඔන්න ඔය වගේ මේ විශාල කාලයන් බිලියන්ස් වලින් කීයක ඔන්න. පළවෙනි එක හේඩියන් ඒ කාලයට කියන නම. දෙවෙනි එක ආකියන්. තුන්වෙනි එක ප්‍රෝටෙරෝසොයික. හතරවෙනි එක පැනරොසොයික. මොකද කියන්නේ? අපි මොකේද ඉන්නේ ඔගේ? පැනරොසොයික් වල. පෘථිවියේ උපත සිද්ධ වෙන්නේ නැත්තේ මොකේද? ඔව් මේ සාප කරනවා හැමනේ මේ හේදියන් නා කියන්නේ. හරි? මේක විශාල කාල මේ ලොකු කාල නිසා විද්‍යාඥ පෙටව මේවට නමක් දුන්නා. මේවට දුන්න නම් තමයි ඔක්කොම ඇදෙට යන්නේ නේද? ඉයෝන. කොමන් හයියෙන් කියන නම ඉයෝන. ඒකට මේගොල්ලෝ දැම්පු අනිත් නම තමයි කල්ප. මේ කල්ප කියන එක විද්‍යාඥයෝ දුන්න නමක් නෙවෙයි. කල්ප කියන්නේ බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනාවල හඳුන්වලා දුන්න නමක්. දීර්ඝ කාලය හඳුන්වන්න ඕනේ. නොයෙකුත් තැන්වල ත්‍රිපිටකයේ ස්වාමින් වහන්සේලා එක බ්‍රාහ්මණවරු විශේෂයෙන් ස්වාමින් වහන්සේලා විමසීම් කළා තියෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ කල්පය කියලා නිතර ඇහෙනවා. මේක කොච්චර දිග කාලයක්ද කියලා. බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා දේශනා කළා තියෙනවා පින්වත් මහණෙනි කල්පය කියන කාලය ඒ තරම් දීර්ඝයි ඔබට එය ඉලක්කමකින් පැවසිය නොහැකියි කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ නම් පවසන්න පුළුවන් මේ තේරෙන්නේ අහගෙන ඉන්න අයට. ඒ කියන්නේ අහන අයගේ ප්‍රඥාව නැහැ. ඒ නිසා මම මේක ඔබට තේරුම් ගන්න උදාහරණයකින් පවසන්නම් කියලා ත්‍රිපිටකයේ තැන් කීපයක කල්පයට උදාහරණ දීලා තියෙනවා. අහලා නැද්ද ආනන්තරීය පාප කර්ම කළොත් කල්පයක් නිරේ. අන්න ඒ වගේ ඒ නිසා මේ කල්පේ උදාහරණ එකක් කියන්නම් තැන් දිගට තියෙනවා. ඔයාලා දන්නවද බුදුරජාණන් වහන්සේ එකතන කියනවා මහණෙනි හිතන්න කියනවා යොදුන් 7ක් දිග 7ක් පළල 7ක් උස කළු ගලක් ගැන. කළුගල් පර්වතයක් ගැන හිතන්න කියනවා. දැන් ඔයදර යොදුන් දන්නේ නැහනේ. කිලෝමීටර් ගමු. අපිට පුළුවන් දේ කරමු. කිලෝමීටර් 7ක් උස 7ක් කිලෝමීටර් වල යොදුන දිගයි. එතකොට මේ කළුගල් පර්වතය ගැන හිතන්න. ඔය කළුගල් පර්වතයේ මතු පිටට පුංචි මිනිස්සෙක් අවුරුදු 100කට වතාවක් ගොඩ වෙනවා. ගොඩ වෙලා සිනිදු සේද රෙදි කෑල්ලකින් එක වතාවක් මේ පර්වතයේ බොහෝම තුනීවට මෙහෙම එකපාරක් පිහිනවා. පිහලා බහිනවා. මට කියන්න ගෙවෙනවද කළුගල් පර්වතය? ගෙවෙනවා. අපිට පේන්නේ නැහැ. පොඩ්ඩක් ගෙවෙනවා ඒක අපිට පේන්නේ නැහැ. නැවත අවුරුදු 100කින් ආයේ මිනිස්සෙක් ඇවිත් ඔය විදිහටම තව එකපාරක් පිහිනවා.
එතනත් පොඩ්ඩක් ගෙවෙනවා අපිට පේන්නේ කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ මහා විශාල පර්වතය ඔය පරිද්දෙන් ටික ටික හරි ගෙවිලා පොළොවටම සමතලා වෙන්න කොච්චර කල් යනවද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා නේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක නම් හිතාගත නොහැකි කියනවා. මහණෙනි මේ පර්වතය පොළොවට සමතලා වෙනවා. හැබැයි ඒත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියනවා. මේවට මේ වචන හඳුන්වලා දෙනකොට පරිස්සම් වෙන්න ඕන. නමුත් කරන්න දෙන්නේ අපිට සිලබස් එකේ දීලා තියෙන මේ ඉගෙන ගන්න. දේවදත්ත අදටත් නිරේ පැහැෙනවා. අජාසත්ත අදටත් නිරේ පැහැෙනවා. කල්පය කියලා කියන්නේ දීර්ඝ කාලයක්. මේ පැත්ත බලන්න. මේ මහ විශාල කාල පරාස වලට කියව නම මොකද්ද? ඒෝන ඒ කාල පරාස පුතා ආයෙ බෙදන්න පුළුවන් ආයෙ 3කට 4කට කීපයකට හරි. ඒ විශාල කාල පරාස නැවත කොටස් වලට බෙදුනහම අපි ඒවට තමයි කියන්නේ යුග. මොනවා කියලාද කියන්නේ? යුග. ඔය තියෙන යුගයේ අද්විතීය ගුරුවරයා. අහන්න ඕන මොකක්ද ඊයෝනේ කියලා. හරි. එතකොට දැන් මේ ප්‍රෝටරෝසෝ ඔයාලා වාසනාවන්තයි මේ ප්‍රෝටරෝසෝයික් වල එහෙම යුග තිබ්බ ගොඩ. පර්මීය, කාබෝනිෆරස්, ඩෙවෝනීය, සිලූරීය, ඔඩෝසීය කොහොම. දැන් මේ පැනරෝසෝයික ඊයෝනේ යුග විතරයි ඔයාලට තියෙන්නේ. බෑ පාඩම් කරන්න ඕනද? ඔව්. නැතුව පැනරෝසෝයික ඊයෝනේ යුග 3ක් උගන්වනවා ඔයාලට. පේලියෝසොයික